යන් ඉක්මන් කර. යන්. ටීචර්! පුංචි! සනා! පුතු! ටීචර්! සනා! බයි. හරි කිව්ව බලන්න. විශ්ව. මම හිතුවේ අපු කට්ටිය එකට හම්බ වෙයි කියලා. අපි හිතුවේ එහෙම තමයි. කොහොමද මේ කට්ටිය? අරෙන් ටිකක් අඳුරුනේ. ඔයාලට කියන්න උඟක් දේවල් තියෙනවා. ඊට ඉස්සෙල්ලා කියන්න ඔයාලට මොකද උනේ කියලා. දැන් මොකද මෙතන වෙලා තියෙන්නේ? යාලට පොඩ්ඩක් එහෙම ඉන්න දෙන්න. එදා ඔයාලා ගෙදර නැති දවසේ අපි ඔක්කොම හිටියේ හිතේ අමාරුවේ. අපි කවුරුවත් නිදාගත්තේ නැහැ. පුංචි මමයි දෙන්නම හිතුවේ එදා රෑම ගිහිල්ලා බලන්න. ඒත් රම්බුමම එළියටවත් බහින්න දුන්නේ. පහුවදා එළියට උණු ගම අපි ගියා අර ගල ළඟට. ඊට පස්සේ අපි අර මිනිස්සුගේ පාර දිගේ ගියා. ඒ පාර ටිකක් දිග යනකොට අපි දැක්ක ලී පැල්ලම. මොකද වෙලා තියෙන්නේ? මේ ලේ නෙමෙයිනේ. වෙන මොනවා හරි වෙන්නේ නැති. කොදුයි මිනික් ගච්ඡන්ගේ ලේ පොච්ච මේ තන මාම කච්චක් පුල්ලච්චු රඳනවා. ඒ කියන්නේ මුතු ඉසනයි කොටි අපි හිතුවේ ඔයාලා කොටි කාලා කියලා. ඉතින් රම්බා මමටයි බොහොඳ නන්දටයි මොකද උනේ? දෙවනි දවසේ බොහොඳ නන්දගේ තත්ති හොඳටම නරක. රම්බා මම නම් අප්පාගෙන හිටියා. සන්තියෝ පැට්ටෝ සන්තියෝ රෑමැච්චේ කැලෑ පොච්චි රැඳින්නේ නෑකයි බැද්දි පුල්ල ඇත්තු රැඳිනවා කළුවල ඇත්තු රැඳිනවා බුටු කඳා රැඳිනවා සන්තියෝ පැට්ටෝ පුල්ලැච්චා මංගච්චන යාමේ තුනු පොච්චේ කුරුමානම ඉස් ගෙජ්ජට මන්ද කරප්පාක් සංචියා අහනේ පොලට මංගච්චන කුරුමාන ඉස් ගෙජ්ජට කුරුමාන මන්ද කරප්පා සංචියා කුරුමාන මන්ද කරප්පා බෝඩි තගලෝ මංගච්චව කුරු පොච්චට මංගච්චව මේ තහනි කර මංගච්චන බෝඩි මෙතන මඩාන බෝඩි අපිට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. අනිත් එක රම්බා මාමා කියලා ගේ ඇතුළට දොරවල් වහගෙන ඉන්න කියලා. ඉතින්
පස්සේ දවසේ එළිය වැටුණාම අපි කැලේට ගිහිල්ලා බැලුවා. රම්බාමගේ බෝනිනෙන්දගේ කෑලි හැමතැනම තිබුණා. පණිවිඩය ලැබිච්ච වෙලාව ඉඳලා මේ වෙනකොට සුමානයක් ගෙවුනා වගේ මට නම් දැනෙන්නේ. ආසොයිස මහත්තයෝ. ඔය සුදු මහත්තයෙක් hina වුණා කිව්ව නේද ඔය අංජනංකාරය ගැන කියනකොට. ඔව් ඔව්. මට ඉංග්‍රීසියෙන් ගුණහල්ප දෙක තුනක් කියලා දෙන්න බැරි. එයි අය. ඔය සුද්දට මං ගිහලා දෙකක් කතා කරලා එන්න. ඒකන දැන් කලබල වෙන්න ඕනේ නැහැ මිස්ටර් ජයසුන්දර. ඒක ඔක්කොම හරිනේ දැන්. කලබල වෙන්න එපා. කවුද කට්ටියක් නම් එනවා. නෑ. ඒ අපි අය නෙමෙයි. මේ මොකද? මෙහාට දෙන්නේ. අප්පච්චි! අම්මා! නංගි! අයි! දැනි! අපේ පුතා තමයි. අපේ පුතා නෙන්න. පුතේ අපිට අඳුරගන්න බැරුව ගියා. අනේ කොහොම අඳුරන්නද මේ විදියට? පුංචිගේ තාත්තා නැද්ද? ආගේ පුංචිගේ කවුද පුතා පුංචි කියන්නේ? පුංචි රාලගේ. ඔය දින්දට නමත් වෙනස් වුණානේ. එයාගේ තාත්තා නැද්ද? ගෙදර ගියාම මුණ ගැහෙන්න බැරි අය. නිකන් අපරාධෙ මොකටද කෝච්චියට වියදම් කරන්නේ? අනේ පුංචිට දුක හිතිලා ඇති. පුංචි රාල. මොකටද පුංචි කියන්නේ? පුංචි රාල. ලොකු නිලමේ හැටි ආන්තන් ලොකු නිලමේ කිව්වා. මං හිතුවේ අප්පච්චි කියයි කියලා. අර එහා පැත්තේ නවත්තලා තියෙන බක්කි කරත්තේ ඇති පුංචි නිලමගේ කොළඹ මහත්තයාගේ ඇනුම් වගේ. ගිහිල්ලා ඒක අරගෙන වරින්. හොඳමයි ලොකු නිලමේ. ඒ පුංචි රඳුමක් ගෙනාවේ නැත්තේ? ආයිත් කියනවා පුංචි කියලා. පුංචි රාල. ඉතින් ඇයි එයාට ඇඳුමක් ගෙනාවේ නැත්තේ? ගෙදර ගියාම උට සරම් කෑල්ලක් දෙන්න බැරිය. මේ ළමයි කවුද පුතා? මේ සනා. මේ පිච්චි. සනාගේ නංගි. මේ අපිට කැලේදී හම්බෙච්ච යාළුවා. මේ ටිකිරි. යානම් ගමේ ළඟ. ඉතින් එයා කොහොමද කැලේ? ඒක ලොකු කතාවක් අප්පච්චි. මීගහතැන්න ලේකම්ලාගේ ටිකිරි මැණික. හොඳට දෙමව්පියන් ඉන්නවද? වීර කැටියගේ මැණික් රාල. ජයසුන්දර ගජනායක මුදියන්සේලාගේ මුතු බණ්ඩා. ඩොන් රිචඩ් චාල්ස් ද සොයිසා. යටිකම පතිරන්නෑලාගේ පුංචි රාල. මෙලාමගේ දෙමාපිය කවුරුත් නැද්ද? නෑ අයිබෝන්. මේ ගොඩ අපේ ගෙදර වැඩ කරන කෙනෙක්. සර් මේ දෙන්න ගැන කිසිම තොරතුරු ලබා ගන්න විදියක් නැහැ. එයාලගේ නම දන්නෙත් නැහැ. දෙමාපියෝ ගැන දන්නෙත් නැහැ. හරියට කතා කරන්නත් බෑ. එතකොට අපි කාටද මේ ළමයි බාර දෙන්නේ? ආයිබෝන් මේ ළමයි කැලේ හිටිය වැඩි ළමයි. මෙයාලා බාර ගන්න මේ කවුරුත් නැහැ. කියන්නකෝ අප්පච්චි. ඒගොල්ලෝ අපි බාර ගන්නවයි කියලා. පිස්සුද? අපිට මොකටද නැති ළමයි? ගෙදර ඇවිත් පුංචි රාල ඉන්නේ. මේ ළමයි ආපහු කැලේට යවන්නයි තියෙන්නේ ආයිබෝන්. එහෙමනම් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. බාර ගන්න කවුරුවත් නැත්තම් මේ ළමයි දෙන්නව අපි නෑ නෑ. එයාලා කැලේට අරින්න බෑ. එයාලට කැලේ කවුරුත් නෑ. එයාලා හරියට එහෙම කොටි කාලේ මැරෙයි. අම්මයි තාත්තයි දෙන්නත් නෑ. ඒකින්ද අපිත් එක්ක ඉන්න ඕනේ ඒගොල්ලෝ. පොඩක් ඉන්නවා. හදනවා. තීරණයක් නතු නිකන් කෑ ගහන්න. මෙතන මාවක් කියලා හිතුවද? පොඩ්ඩක් ඉන්න. ළමයට කතා කරන්න දෙන්න. කියන්නේ අප
අපි එයාලත් එක්ක තමයි මෙච්චර කල් ගැලේ හිටියේ. එයාලගේ අම්මයි තාත්තයි දෙන්න මැරුණෙත් කොටි කාලා අපි ඉන්න. ඒ හින්දා එයාලව කැලේට අරින්න එපා. වැඩිහිටියෙක් අස්සම් කරලා ළමයි බාර ගන්න කැමති නම් අපිට මේ ළමයි බාර දෙන්න පුළුවන්. එහෙම නැතුව මේ ළමයින්ට බාර දෙන්න විදියක් නැහැ. අපි කොහොමද පුතා වැද්දෝ තියාගන්නේ ගෙදර? ඊගොල්ලන්ට යන්න අරින්න පුතා. උන්ට ගෙවල් වල ඉඳලා පුරුද්දක් තියෙනවද? ඊට වැඩි හොඳයි සතික් හදාගන්නේ. නිකම් විකාර නැතුව ඉන්න පුතා. සනයි පිටිය ආපහු කැලේට ඇරියොත් මමත් යනවා ආපහු ඒගොල්ලත් එක්ක කැලේට. මොනවා? මමත් යනවා. මේ මොනකට? පුංචිත් යනවනේ අපිත් එක්ක යන්න. එයාලත් එක්ක තමයි අපි කැලේ හිටියේ. එයාලා තමයි අපි බලාගත්තේ. නැත්තම් අපි කොටි කාලේ මරනවා. එයාලව කැලේට අරින්න එපා. අපි ඔක්කොටම එකට ඉන්න ඕනේ. හැමදාම එකට ඉන්නේ කොහොමද පුතා? ඉතාල දෙන්නට ඉස්කෝලේ යන්න තියනවානේ. නටයි පුංචිටයි ඉස්කෝලේ යන්න හදන්නේ. එයාලා කොහොමද පුතා ඉස්කෝලේ යන්නේ ලියන්න කියන්න දන්නේ නැතුව? එයාලට දැන් ටිකක් ලියන්න කියන්න පුළුවනි අප්පච්චි. අපි කැලේදී ගෙන්නුවා. මේ ළමයි කොහොමද පුතාලත් එක්ක ඉංග්‍රීසි කොලෙජ් එකට යන්නේ? එයි බැරි. කොළඹ ඉස්කෝලේ යන්න ඉංග්‍රීසි ඉගෙන ගන්න එපා. ඉතින් අප්පච්චි අපි ඉගෙන ගත්තේ ගියාට පස්සේනේ. එයාලට තියෙන එකම අඩුව සල්ලි විතරයි. ඉතින් ඩැඩිලට සල්ලි තියෙනවනේ. They're wonderful children. I really admire their unity and courage. Thank you, sir. You shouldn't separate them. You should keep them together. Thank you, sir. පුතා එන්න නගින්න බක්කියට. අප්පච්චිලා බක් වෙලා යන්න. අපි ඔක්කොටම ඉඩ නැහැනේ. අපි පයින් එන්නම්. Come on, Richard. එන්නකො පුතා. අපි මෙහෙම එන්නම්. ඩැඩිලාම යන්න. පුංචි නිලමේ කොළඹ මාත්තේ ගිහින් නගින්න. මොකද්ද කිව්වේ? පුංචි නිලමේ කොළඹ මාත්තේ. මොකයි? මොකද පුංචිට වෙලා තියෙන්නේ? අපිට කැලේ හිටියා වගේ එකට ඉන්න බෑ ගමට ආවට පස්සේ. ඇයි බැරි? පුළුවන්. අපි වෙනස් වෙන්නේ නැහැ. අපි වෙනස් කරන්නත් බෑ. පුංචි බය නැතුව ඉස්සර වගේම ඉන්න. පුංචි නිලමේ කොළඹ මහත්තයයි පුංචි රාලයි කැලේදී කොටි කාලා මැරුණා. දැන් ඉන්නේ මුතුයි, රිචයි, පුංචි. සනයි පිච්චි. මෙච්චර කාල එකට ඉඳලා දැන් වෙන් වෙන්න ආස නෑ වගේ. ඔන්න ඔය පයින් ආපුදින් අපි යන්. ළමයි වෙනස් වෙලා තියෙන තරම. තව මොනවා කියාවිද පස්සට? අපි යමු. එයාලා පයින් එයි. යමු සේදෝරිස්.